මතක තියාගන්න සුලි කුණාටුව තවම අවසන් නැහැ. ඔයා දැන් ඉන්නේ සුලියේ ඇස ප්‍රදේශයේ. අයිබෝන් දුවේ පුතේ සුබ දවසක් කියලා මට අද වීඩියෝ එක පටන් ගන්න බෑ. හේතුව තමයි මේ වන විට ශ්‍රී ලංකාවට පවතින අහිතකර කාලගුණික තත්ත්වය. ඉතින් අධික වර්ෂාපතනයත් සමග දිවයිනේ විවිධ ප්‍රදේශවල ගම්වතුර අවදානම් තත්ත්වයක් ඒ වගේම නායෑමේ අවදානම් තත්ත්වයක් පවතිනවා. ඉතින් මේ විදියට එකවරම ශ්‍රී ලංකාවේ කාලගුණික තත්ත්වය වෙනස් වීමට බලපාපු හේතුව තමයි අපේ රට දිහලින් මේ මොහොතේ ගමන් කරන සුලිසුලං තත්ත්වය. ඉතින් මම තීරණය කළා ඔයාගේ විද්‍යා ගුරුතුමා වශයෙන් සුලිසුලකක් ඇති වෙන්නේ කොහොමද සහ සුලි කුණාටුවක ක්‍රියාකාරීත්වය කොයි වගේද කියන එක විද්‍යාත්මකව විග්‍රහ කරලා දෙන්න. ඉතින් පුතේ සුලි කුණාටුවක් ඇති වෙන්නේ වායුගෝලයේ ඇතිවන අඩු පීඩන තත්ත්වයක් නිසා. ඉතින් අපි දන්නවනේ පීඩනය වැඩි තැන සිට අඩු තැනට තමයි ගමන් කරන්නේ. එතකොට මේ අඩු පීඩන තත්ත්වය නිසා අවට තියෙන පීඩනය වැඩි වාතය අර පීඩනය අඩු වෙච්ච ස්ථානයට ගලාගෙන එන්න පටන් ගන්නවා. මේ අවපීඩන තත්ත්වය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වුණොත් මම හිතන්නේ මේ වචනේ ඔයාලට මේ වෙනකොට රූපවාහිනිය සහ ගුවන් විදුලිය නිරන්තරයෙන් ඇහෙන්නේ නැහැ. අවපීඩන තත්ත්වය සහ පීඩන අවපාතය. ඒතර අවපීඩන තත්ත්වයක් පැවතුනාට ඒක සුලි කුණාටුවකටම ගමන් කරයිද කියලා කියන්න බෑ. නමුත් ඒ අවපීඩන තත්ත්වයේ වර්ධනය වුණොත් ඒක පීඩන අවපාතයක් දක්වා වර්ධනය වුණොත් අන්න සුලි කුණාටුවක් ඇතිවීමේ අවදානම් තත්ත්වයක් පවතිනවා. මේක හරියට නිකන් සිද්ධ වෙන්නේ ඔයාලා ගෙදර බාත්රූම් එකේ තියෙන සිංක් එකේ වතුර පුරවල අර යට තියෙන නොබ් එක ගැලවුවෙන් පස්සේ වතුර ගලාගෙන යන්නේ රවුමට කැරකි කැරකි. අන්න ඒ විදිහට තමයි සුලි කුණාටුවකුත් ඇති වෙන්නේ. ඉතින් සුලි කුණාටු ඇති වෙන ප්‍රදේශය, ඒ වගේම සුලියේ ස්වභාවය අනුව විවිධ වර්ගවල සුලි කුණාටු දකින්න ලැබෙනවා. ටොනේඩෝ තත්ත්වයන් ඇති වෙනවා. ඒ වගේම ටයිෆූන්, හරිකේන් විදියට විවිධ වර්ගවල සුලි කුණාටු දකින්න ලැබෙනවා. නමුත් මේ වන විට මේ ලංකාවට ඇති වෙලා තියෙන නැත්නම් මේ දකුණු ආසියාතික ප්‍රදේශවලට ඇතිවන සුලි කුණාටු හඳුන්වන්නේ නිවර්තන වාසුලි කියන නමෙන්. ඉතින් ඔය වාසුලියක එහෙම නැත්නම් සුලියක සුලි කුණාටුවක ස්වභාවය මෙන්න මේ වගේ. මම හිතන්නේ ඔයා රූපවාහිනියෙන් එහෙමත් මෙන්න මේ වගේ රූප දකින්න ඇති මේ දවස් ටිකේ. හරි. ඉතින් මේ සුලි කුණාටුවේ අපිට දකින්න ලැබෙන මූලික ව්‍යුහයන් තුනක් තියෙනවා. ඒ තමයි මේ සුලියේ මැද කොටස. මේ සුලියේ මැද කොටස විශේෂයි. ඒක නිකන් ඇසක ස්වභාවයක් තමයි ගන්න. අපි මේකට කියනවා සුලියේ ඇස කියලා. සුලියේ ඇස කියලා කියනවා. ඉතින් මේ ඇස ප්‍රදේශයේ වටා පවතින මෙන්න මේ වලාපෞර අපි හඳුන්වනවා අයි වෝල් එක කියලා. අයි වෝල් කියලා කියනවා මෙන්න මේ ප්‍රදේශය. ඊට පස්සේ බාහිරින්ම තියෙන මෙන්න මේ සර්පිලාකාර වලාකුරු වලට අපි කියනවා ස්පයිරල් බෑන්ඩ් එක කියලා. ඉතින් එහෙනම් මේ සුලි කුණාටුවක දකින්න ලැබෙන මූලික ව්‍යුහයන් තුනක් තියෙනවා. මොනවාද? මේ මැද ප්‍රදේශය අපි කියනවා සුලියේ ඇස ප්‍රදේශය කියලා. ඒ වගේම මේ ඇස වටා පවතින මෙන්න මේ ප්‍රදේශයට අපි කියනවා අයි වෝල් එක කියලා. එහෙම නැත්නම් වලා පවුරක් විදියට පවතින මෙන්න මේ ප්‍රදේශය. ඊට පස්සේ සර්පිලාකාරව දෙපසට විහිදිලා පවතින මෙන්න මේ වායු ධාරාවලට අපි කියනවා ස්පයිරල් බෑන්ඩ් එක කියලා. ඉතින් මේ ඇස ප්‍රදේශය ගත්තාම ඒ තරම්ම සුළං ඇති වෙන්නේ නැහැ. නමුත් මේ අයි වෝල් එක වටේ ප්‍රදේශය ගත්තට පස්සේ ඉතාමත් වේගයෙන් සුළං හමනවා. ඒ වගේම අධික තද වැසි ඇති වෙන ප්‍රදේශය. ඉතින් මේ වෙන විට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනුමාන කරන ගමන් මාර්ගයක් තියෙනවා මේ සුලියේ කොයි විදිහේ ගමන් පතයක ගමන් කරයිද කියන එක ගැන. ඉතින් ඔයා ඉන්නේ ඒ ආශ්‍රිත නගර සීමාවක නම් මේ සුලි කුණාටුවේ අත්දැකීම සමහර විට ඔයාටත් ලැබෙයි. සුලි කුණාටුව ඇතිවනකොට සුළං හමන්නේ එකම දිශාවකට. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මෙන්න මේ ප්‍රදේශයේ සුළං හමන්නේ මෙන්න මේ දිශාවට. එකම දිශාවකට තමයි සුළං ගමන් කරන්නේ. ඔය සුලිය කැරකිලා ටික වෙලාවකට පස්සේ ඔයාට සුළං නැති වෙච්ච ස්වභාවයක් දැනෙනවා. මේ අර සුළං හමන් නැති ස්වභාවය ඇති වෙද්දී මිනිස්සු තීරණය කරනවා දැන් සුලි සුළං තත්වයේ පහව ගිහිල්ලායි තියෙන්නේ කියලා. මතක තියාගන්න සුලි කුණාටුව තවම අවසන් නැහැ. ඔයා දැන් ඉන්නේ සුලියේ ඇස ප්‍රදේශයේ. මේ ඇස කියලා කියන්නේ කිලෝමීටර් 40ක 50ක විතර වට ප්‍රමාණයක් තියෙන විශාල ප්‍රදේශයක්. ඒකට ඔයා තීරණය කරන්න මේ සුලි කුණාටුව කියලා කියන්නේ කොයිතරම් විශාල ප්‍රදේශයක ව්‍යාප්ත වෙලා පවතින ආපදා තත්ත්වයක්ද කියන එක.
සමහරලාට මිනිත්තු කිහිපයක් නැත්නම් පැය කිහිපයක් යනකම් නැවත හුලං හමන්නේ නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ නැවත වතාවක් මේ ප්‍රදේශය පහු කරගෙන යනකොට සුළං හමනවා ආයමත් ප්‍රතිවිරුද්ධ දිශාවට. සුලි සුළං හමලා ටික වෙලාවකට හුලං හමන එක නතර වුණොත් ඒ සුලි සුලගේ අවසානයෙන් නෙවෙයි නැවතත් සුළං හමනවා ප්‍රතිවිරුද්ධ දිශාවට. ඉතින් මේ වන විට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ගම් වතුර අවදානම් තත්ත්වයක් ඒ වගේම නායෑමේ අවදානම් තත්ත්වයක් පවතිනවා. ඉතින් ඔයා ඉන්නේ මේ වගේ ප්‍රදේශයක නම් තාමත් ප්‍රවේශමෙන් ඒ වගේම විමසිල්ලෙන් මේ දිනවල කටයුතු කරන්න. එහෙනම් ආයෙ මොන ගෙහෙනකම් පරිස්සමෙන් ඉන්න. ජය වේවා.